අයිබෝන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන අංශය ඉදිරිපත් කරන පාඨශාලාන්තර දැනුම සෙවුම වැඩසටහනයි මේ. අද කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගත් පාසල් 4න් ඉතිරි 2 තරඟ වදිනවා. ඒ තමයි කොළඹ විශාඛා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය. ඔබට මතක ඇති මෙම තරඟයේ නීති රීති ඔබ දන්නවා මෙම තරඟයේ වට 4කින් සමන්විත වෙනවා. පළමු වට 3 ප්‍රශ්නවලට කෙටි පිළිතුරු බලාපොරොත්තු වන අතර නිවැරදි පිළිතුරට ලකුණු 10ක් ලැබෙනවා. වෙන කෙනෙක්ගේම ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ලැබෙන්නේ එයින් අඩක් පමණයි, ලකුණු 5ක් පමණයි. ඒ වගේම කාලය මතක් කරනවා නම් කාලය එක උත්සාහයකට ලකුණු තප්පර 10කුත් වෙන කෙනෙක් උත්සාහ කරනවා නම් තප්පර 5කුත් ලැබෙනවා. හොඳයි, අදත් හඳුනා ගන්න අපේ විනිශ්චය මණ්ඩලය තුසිත මල්ලසේකර මහතා, අතුල මංචනායක මහතා සහ පර්සි ජයමාන මහතා විනිශ්චය මණ්ඩලය ලෙසින් කටයුතු කරනවා. හොඳයි, දැන් අවස්ථාව අපේ කණ්ඩායම් දෙක හඳුනා ගන්න. මම අනුෂා ගුණසේකර කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනීම ලබනවා. මම තක්ෂියා සෙනවිරත්න උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනීම ලබනවා. මම මිත්‍රිකා ඒකනායක 11 වන වසරේ ඉගෙනීම ලබනවා. මම දිලෝපා කුමාරේ උසස් පෙළ භෞතික විද්‍යාංශය හදාරනවා. රාජකීය විදුහලේ කණ්ඩායම දැන් තම තමන්ව හඳුන්වනු ඇති. මම දුමිත් ෆර්නෑන්ඩෝ උසස් පෙළ භෞතික ජීව විද්‍යාංශයේ ඉගෙනීම ලබනවා. මම නලින් අහංගම උසස් පෙළ භෞතික විද්‍යා විෂයන් හදාරනවා. මම මෛත්‍රී හුණුකුඹුර උසස් පෙළ භෞතික විද්‍යා විෂයන් හදාරනවා. මම ලසිත් ගුණවර්ධන 11 වසරේ ඉගෙනීම ලබනවා. හොඳයි, අදත් පිළිගන්න ප්‍රශ්න විචාරක පී හෙටියවා මහතා. පළවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ රාජකීය විද්‍යාලයේ දුමිත් ශිෂ්‍යයාට. මේකේ ප්‍රශ්නය ලිතුවේනියාවේ නිදහස් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමග නිදහස් සටනක් දියත් කර ඇති ලැට්වියාවේ අගනුවර කුමක්ද? රීගා නුවර. ඔව්, නිවැරදි උත්තරය රීගා. විශාඛ විද්‍යාලයේ අනුෂා ශිෂ්‍යාවට සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ඉල්ලා උද්ඝෝෂණය කරන රටක් කියලා කිව්වා ලිතුවේනියාවේ අගනුවර මොකක්ද? ඒ පිළි වෙනත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා දැනුම් උත්තර දෙන්න. විල්නියස්. ඔව්, නිවැරදි උත්තරය විල්නියස්. නලින්ට රාජකීය විද්‍යාලයේ මේ ප්‍රශ්නේ. කිවි, එමු, කැසෝරේ මේ තුන් දෙනා ගැන පොදුවේ කියන්න පුළුවන් මොනවද? උන්ට පියාඹීමට බැරි පක්ෂි. ඔව්, නිවැරදි උත්තරය පියාඹීමට බැරි පක්ෂි. පහසු ප්‍රශ්නයක්. පක්ෂිලාට පියාසර කිරීමට හැකි එකම ක්ෂීරපායි සත්වයා කවරේද? ඔව්, නිවැරදි උත්තරය වවුල. රාජකීය විද්‍යාලයේ මෛත්‍රී ප්‍රශ්නේ. නෙට්බෝල් ක්‍රීඩාවේදී එක් පිළකට සිටිය යුතු ක්‍රීඩිකාවන් ගණන කොපමණද? 7යි. ඔව්, නිවැරදි උත්තරය 7යි. මිත්‍රිකාට අන්තර්ජාතික වොලිබෝල් ක්‍රීඩාවට එක පිළකට තරඟකරුවෝ කී දෙනෙක් සහභාගී වෙනවද? 10යි. ඒ පිළේ වෙනත් කොට අවස්ථාවක් තියෙනවා. 16 දෙනයි. අනිත් පිළට 6 දෙනයි. 6 දෙනයි නිවැරදි උත්තරය. ලසිත ප්‍රශ්නේ. මහා වංශයේ මුල් කතුවරයා ලෙස සැලකනු ලබන්නේ කවුරුන්ද? මහා වංශයේ කීප දෙනෙක් විසින් ලියුවයි කියලා සඳහන් කරනොත් එක් මුල් කතුවරයෙක් ගැන සඳහන් වෙනවා. ඒ මුල් කතුවරයා වශයෙන් සැලකෙන්නේ කවරෙක්ද? ඒ පිළිවෙලට කෙනෙකුට පුළුවන් උත්තර දෙන්න. මහා නාම හිමියන්. ඔව්, මහා නාම හිමියන් කියලා කියන ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම සඳහා පැවැත්වුවා කියන මුල් ධර්ම සංගායනා පැවැත්වුවේ
කුමන ස්ථානයකද? මාතලේ අලු විහාරයේ. ඔව් නිවැරදි උත්තරය මාතලේ අලු විහාරය. ඔව් මුල්ම වටේදී විශාඛා විද්‍යාලය ලකුණු 25කුත් රාජකීය විද්‍යාලය ලකුණු 40කුත් ලබාගෙන තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම චන්ද්‍රයා කුමක්ද? ටයිටන්. ඒ පිළි වෙනත් කරන්නට අවස්ථාව තියෙනවා. ගැනිමීඩ්. ඔව් ගැනිමීඩ් අනුශට සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහය කවරේද? බ්‍රහස්පති. ඔව් බ්‍රහස්පති. ඔය දැක්වෙන රූපයෙන් කිසියම් පණිවිඩයක් කියවෙනවා. මොකක්ද ඒ පණිවිඩය? පාර හරහා යන්න පුළුවන්. ඒ පිළිවෙලක් කරන දෙන පැහැදිලි කරන උත්තර දෙන්න. පාර හරහා යෑම සඳහා ඉදිරියේ ස්ථානයක් ඇති බවත් ඒක රියදුරන්ට හංගවන්න. බලාපොරොත්තු උත්තරය ඇත්තටම පාර හරහා යනවා කියලා කිව්වන් පස්සේ පදිකයින් කියන වචනේ පයින් යන අය කියන වචනේ කියවන තමයි වැඩි හොඳ කමක් නෑ. ඊළඟ ප්‍රශ්නය මුල්ම වර්තන දුරදක්නේ නිර්මාතෘ ලෙස හැඳින්වෙන්නේ කවුරුන්ද? විශාඛ විද්‍යාලය. ගැලීලියෝ ගැන. ඒ පිළිවෙල වෙනත් කරන්නට අවස්ථාවක් තියෙනවා පුළුවන් නම් උත්තර දෙන්න. හෑන්ස් ඩිපර්ෂේ. ඔව් නිවැරදි උත්තරේ යොහන් ඩිපර්ෂේ. මැලේරියාව මදුරුවන්ගෙන් පැතිරෙනවායි කියලා හොයාගත්තේ කවුද? රෝලන් රොස්. ඔව් නිවැරදි උත්තරේ රෝලන් රොස්. ඔය රූප රාමුවේ පේන්නේ දෙයින් සංකේතවත් කරන්නේ මොකක්ද? මහා මාර්ගයේ මිනිසුන් වැඩකදී සිටින බව. මිනිසුන් වැඩකදී මහා මාර්ගය. ප්‍රොටෝසෝවා යන ඒකශාලික සත්වයන් මුලින්ම නිරීක්ෂණය කළේ කවුරුද? තුයිපාශ්‍ය. ඒ පිළිවෙලක් තුනට අවස්ථාවක් තියෙන උත්තර දෙන්න. ඇන්තනි වන් ලීවන් හුක්. ඔව් ඇන්තනි වෑන් ලීවන් හුක්. මැලේරියාව සඳහා මුල් කාලයේ පාවිච්චි කළේ ක්විනින්. ක්විනින් ලබාගත්තේ කිසියම් ගසක පොත්තකින්. ගසේ නම මොකක්ද? සින්කෝනා ගස පොත්තේ. ඔව් නිවැරදි උත්තරේ සින්කෝනා ගස. විශාඛා විද්‍යාල ලකුණු 60ක් ලබාගෙන තියෙනවා. රාජකීය විද්‍යාලය ලකුණු 10ක් වැඩියෙන් අරගෙන ලකුණු 70ක් ලබා තියෙනවා දෙවනවාට. මෙනි වටේ මුල් ප්‍රශ්නය රාජකීය විද්‍යාලයේ දුමිත්ත ඒඩිස් ඊජිප්ටයි කියන මදුරුවගෙන් පැතිරෙන රෝගය මොකක්ද? ජපනීස් එන්සෙෆලයිටිස්. ඒ පිළිවෙල වෙනත් තුනට අවස්ථාවක් තියෙන පුළුවන් උත්තර දෙන්න. බරවා රෝගය. අනිත් පිළට අවස්ථාවක් තියෙන පුළුවන් උත්තර දෙන්න. ඩෙන්ගු උන. ඔව් නිවැරදි උත්තරේ ඩෙන්ගු උන. මැලේරියා මර්ධනයට දැන් භාවිත කරන කුමිනාශකය මොකක්ද? මැලතියෝන්. ඔව් නිවැරදි උත්තරේ මැලතියෝන්. ආචාර්ය ජූලියස් රොබර්ට් ඕපන්හයිමර් කිනම් නිෂ්පාදනය කළ නිර්මාතෘවරයා. රොබර්ට් ඕපන්හයිමර්. හයිඩ්‍රජන් බෝම්බේ. ඒ පිළිවෙල වෙනත් තුනට අවස්ථාවක් තියෙනවා. පරමාණු බෝම්බේ නිර්මාණ. නිවැරදි උත්තරය පරමාණු බෝම්බය. ඇලෙක්සැන්ඩර් වොට්සන් වොට්ගේ වැදගත්ම නිර්මාණය මොකක්ද? ඇලෙක්සැන්ඩර් වොට්සන් වොට්. රේඩාර් ඔව් යන්ත්‍රය. නිවැරදි උත්තරය රේඩාර් නැත්නම් රාඩාර්. FAO කියන ඉංග්‍රීසි අකුරු තුනෙන් කිසියම් සංවිධානයක් කියවෙනවා. ඒ සංවිධානය මොකක්ද? ලෝක ආහාර සංවිධානය. ඔව් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය. මූලස්ථානයේ තියෙන්නේ කොහෙද? රෝමේ. රෝමේ. ඔව් නිවැරදි උත්තරය ආහාර සංවිධානයේ ආහාර කුෂකම් සංවිධාන එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රෝමේ. මේ ප්‍රශ්නය විශාඛ විද්‍යාලයට ILO
කියන්නේත් ඒ වගේම සංවිධානයක්. ඒ සංවිධානයේ මොනවා සම්බන්ධයෙන් තියෙන සංවිධානයක්ද මූලස්ථානයේ තියෙන්නේ කොහෙද? අන්තර්ජාතික කම්කරු සංවිධානය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ඔව් නිවැරදි උත්තරය. අන්තර්ජාතික කම්කරු සංවිධානය නැත්නම් ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් ජිනීවා ස්විට්සර්ලන්තේ. රාජකීය විද්‍යාලයේ ඊළඟ තරණකරුට මේ ප්‍රශ්නේ ලෝකේ ගැඹුරුම විල පිහිටා තිබෙන්නේ කොහේද? සෝවියට් දේශයේ. නම කියන්න පුළුවන්. බයිකල්. ඔව්. සෝවියට් දේශයේ බයිකල් විල. විශාක විද්‍යාලයේ ඊළඟ තරණකාරියට ලෝකයේ ඊටාම උසින්ම පිහිටා තිබෙන විලේ නම මොකක්ද තියෙන්නේ කොහෙද? ලෝකයේ ඊටාම උසින්ම පිහිටා තිබෙන විලේ නම මොකක්ද තියෙන්නේ කොහෙද? අප්‍රිකාවේ ටිටිකාකා විල. ඒ පිළේ වෙනත් කෙනෙකුට තියෙන උත්තරේ කියන්නේ දකුණු ඇමරිකාවේ චිලි රටේ ඇන්ඩිස් කඳු වැටියේ තියෙන ටිටිකාකා විල. ඔව් ඇන්ඩිස් කඳු වැටියේ ටිටිකාකා විල තියෙන්නේ පෙරු හා බොලීවියා අතරේ. කමක් නැහැ අඩ ලකුණු ලැබෙනවා. තුන්වෙනි වටේ අවසానයි ලකුණු තත්ත්වය ලැබෙනකන් අපි මේ නරඹන විශේෂ නරඹන්නන්ට මේ ප්‍රශ්නයක් යොමු කරමු. මේකයි ප්‍රශ්නය පුළුවන් කෙනෙක් අත උස්සන්න. එක්ස්රේ කියන සොයාගත් විද්‍යාඥයා කවුද? විල්හෙල්ම් රොන්ට්ජන්. ඔව් නිවැරදි උත්තරේ විල්හෙල්ම් රොන්ට්ජන්. තුන්වෙනි වටේ ලකුණු තත්ත්වය මෙසේ රාජකීය විදුහල ලකුණු 95යි. තුන්වෙනි වටේදී ලකුණු 5ක් ඉදිරියෙන් සිටිනවා විශාක විදුහල. ඒ අනුව ලකුණු 100යි. දැන් විස්තරාත්මක පිළිතුරු අපේක්ෂා කරන 4 වන වටය. මේ වටේ කණ්ඩායමේ කැමති කෙනෙකුට ප්‍රශ්නේ යොමු වෙන්නේ පළවෙනි ප්‍රශ්නය රාජකීය විද්‍යාලයේ කණ්ඩායමට. ඒකට කලින් රූප රාමුවක් ඔබට දකින්න පුළුවන් වේ. පවර එනිරිඳුගේ පුත් කුමරාවෙමි කතර ඉගෙන තක්සලාව ගොත් එමි. පවර එනිරිඳුගේ පුත් කුමරාවෙමි කතර ඉගෙන තක්සලාව ගොත් එමි. දුලාමේ කුමරිය විවාහ කරගෙන දුලාමේ කුමරිය විවාහ කරගෙන බලා පිටත් වෙමි පරණැස් පුරවර. පිටත් වෙමි බලනැස් පුරවර. මේකයි ප්‍රශ්නේ. මේ නාට්‍යයේ නිර්මාණය කාගේද? එයට මුල් වූසේ සැලකෙන ජාතක කතාව මොකක්ද? නාට්‍යයේ නිර්මාතෘ කවුරුද? එයට මුල් වූසේ සැලකෙන ජාතක කතාව මොකක්ද? ඒක මනමේ ජාතකයෙන් නාට්‍ය නිර්මාණය කර ඉදිරිවීර සලච්චන්ද්‍ර. අනිත් පිළට අවස්ථාව තියෙනවා. පුළුවන් නම් උත්තර දෙන්න. නාට්‍ය නිර්මාණයේ ඉදිරිවීර සරච්චන්ද්‍ර. ඔව් ඒ පිළට උත්තර ලැබුණේ නැහැ සම්පූර්ණ උත්තරේ. නාට්‍ය නිර්මාතෘන් හැමෝම දන්නවා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. මේකට පසු බිම්බුනාය කියන ජාතකය චුල්ල ධනුද්දර නැත්තම් ධනුග්ග ජාතකය. ඊළඟ ප්‍රශ්නේ විශාක විද්‍යාලය කණ්ඩායමට රුධිර පීඩනය දැක්වීමේදී සංඛ්‍යා දෙකකින් ප්‍රකාශ කරන්නේ ඇයි? රුධිර පීඩනය දැක්වීමේදී සංඛ්‍යා දෙකකින් ප්‍රකාශ කරන්නේ ඇයි? එක පීඩනයක් කෝෂික ආකුංචනය, ඒ කියන්නේ කෝෂිකා සංකෝචන වෙනකොට ඇතිවන පීඩනය. අනිත් පීඩනය රුධිර වාහිනිය තුලින් රුධිරය ගලන විට ඇතිවන පීඩනය. 120 වශයෙන් දක්වන්නේ මේ දෙක. ඒ පිළේ වෙනත් කෙනෙකුට අවස්ථාවක් දෙන්න පුළුවන් කම අනිත් පිළට අවස්ථාවක් තියෙනවා පුළුවන් නම් උත්තර දෙන්න.
රසදිය මිලිමීටර 120ක් යනුවෙන් හඳුන්වන්නේ හෘදයෙන් පිටතට රුධිරය ගලා යාමේදී ඇතිවන පීඩනයයි. රසදිය මිලිමීටර 80ක් යනුවෙන් හඳුන්වන්නේ හෘදයේ ඇතුළට රුධිරය ගලා යාමේදී ඇතිවන පීඩනයයි. ඔව් ඇත්තම කියනවා නම් රුධිරය සංකෝචනය වන විට දක්වන පීඩනයත් රුධිරය ඉහිල් වන විට දක්වන පීඩනයත් තමයි රුධිරයේ හෘද වස්තුව සංකෝචන වීමේදී සහ ඉහිල් වීමේදී දක්වන පීඩන තමයි ඉස්සෙ දක්වන්නේ. මම හිතන්නේ රාජකීය විද්‍යාලයට ලකුණු වඩාත් දීමට පුළුවන්. මේ ප්‍රශ්නය රාජකීය විද්‍යාලයට මම හිතන්නේ පිළිවෙලින් එනකොට හිස් බඳුනක් පිරුණ බඳුනකට වඩා හඬ නංවන්නේ ඇයි? හිස් බඳුනක් පිරුණ බඳුනකට වඩා හඬ නංවන්නේ ඇයි? හිස් බඳුනක් ඇතුලේ වාතය තියෙනවා. ඉතින් අපි අර ඇඟිල්ලකින් පිරිමදිනකොට ඒ වාතය කම්පණය වීම නිසා ඒ උපදින ශබ්ද තරංග නිසා වැඩි හඬක් උපදිනවා. අනිත් පිළට අවස්ථාව තියෙන පුළුවන් උත්තර දෙන්න. සැහැල්ලු භාජනය යමක් පිරීලා නැති භාජනය කම්පණය වීම පහසුයි. පිරීලා තියෙනකොට යමකින් පිරීලා තියෙනකොට කම්පණය වීම අපහසුයි. ඒ නිසා අඩු ශබ්දයක් උපදිනවා. ඒකයි නිවැරදි පිළිතුර. මීළඟටත් ලැබෙන්නේ රූප රාමුවකින් දැක්වෙන කිසියම් දෙයක්. ඒක දුටුවට පස්සේ ප්‍රශ්න ලැබෙමු වෙන්නේ. අපි හිතුවේ මේකේ මලයක් එක්කින්නවා කියලා. නැත්තම් මෙච්චර අමාරුවෙන් ඔය බලන් දෙන්නේ නැහැ. මං තමයි මේකේ ඉන්න මලයක. එතකොට ඇවිදින ගින්න ඇවිදින ගින්න මේ තියෙන ගිනි හට්ටිය මමයි මේක කළේ. ඔය දුටුවේ කිසියම් කතාන්තරයක් මුල් කරගෙන ගොඩනැගුණු චිත්‍රපටයේ කොටසක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද? මේ චිත්‍රපටයට පසුබිමුණ කතාන්තරයේ සිදුවීම් වෙන්නේ කොහෙද? විශාක විද්‍යාලයට ප්‍රශ්න. කොග්ගර නම් ගමේ මඩොල් දුවේ සිදුවෙන්නේ අධ්‍යක්ෂණය කරේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා. ඔව් උත්තරේ නිවැරදි උත්තරය. රාජකීය විද්‍යාලයට මේ ප්‍රශ්නය කලින් වාරයකදී වගේ කවියෙකුයි කියවෙන්නේ. ඒ කවිය අහන් ඉන්නේ. ඊට පස්සේ ප්‍රශ්නය අහන්නේ ඇදුරු තුටු නොවේති නොසිතප සිත් නොදනිති උනිමු වෙන සදති නොදත්තමු ගායනා කරති. ඇදුරු තුටු නොවේති නොසිත අප සිත් නොදති උනිමු වෙන සදති නොදත්තමු ගායනා කරති. මේ කවියේ එන්නේ මොන කෘතියේද? පසුබිම් කතාව මොකක්ද? ගුත්තිල කාව්‍යන කවියක්. මේ අවස්ථාවෙන් දැක්වෙන්නේ මූසිල වීණා වාදනය කරනකොට ඒ බර්නස් පුරවැයෙන් ඇවිල්ලා හිටපු ප්‍රේක්ෂක පිරිසක් ඒගොල්ලන්ගේ අදහස් දක්වපු හැටියාගේ වාදනය ගැන. ඇත්තටම වෙළඳුම් පිරිසක් තමයි ඒගොල්ලෝ ගෙනල්ලා මූසිල හොඳම මේ වාදකයෙක් කියලා ගෙනල්ලා විනිශ්චය කරා ඒගොල්ලන්ගේ හොඳ දක්ෂතාවය. ඒ විනිශ්චය කරපු වෙලාවේ යෝ කිව්වේ සෑහෙන දුරට පිළිතුරු ලැබුණා කියලා මම හිතනවා. ඒක සම්පූර්ණ ලකුණු. ඔව් සම්පූර්ණ ලකුණු දෙනවා. වෙලෙන්දුන් ගියේ බරණැස් නුවර ඉඳලා උදේනී නුවරට. ඒකයි විනිශ්චය මන්ට ප්‍රශ්නේ තුනේ. ඒ වගේම ප්‍රශ්නයක් විශාක විද්‍යාලයට. වඳුරකු පිණු මුහුද එතරව යා නොහි හිඳ ගියල රම් හේ බැඳ මෙසේ වෙද මෙලොව දෙවියන් සඳ. මේන් කියවෙනවා කිසියම් පුරාවෘතයක්. ඒකම මේ කවිය එන පොත මොකක්ද? නැවතත් ඒ ප්‍රශ්නය කියනවා. වඳුරකු පිණු මුහුද එතරව යා නොහි හිඳ ගියල රම් හේ බැඳ මෙසේ වෙද මෙලොව දෙවියන් සඳ. මේ කවිය එන්නේ කිසියම් කවි පොතක. ඒකට සම්බන්ධ සිද්ධියකුත් තියෙනවා. කවි පොතයි සිද්ධියයි දෙකම කියලා.
රාම රාවණා කතාව මහාභාරතයේ පුතේ රාම රාවණ යුද්ධයේ කියන කොටස කියුන නිසා අඬ ලකුණු දෙනවා. පොත බුදු ගුණ අලංකාර. ඊළඟට අපි ප්‍රශ්නයක් යොමු කරනවා අසං ඉන්න මේ විශේෂ බලන් ඉන්න විශේෂ ප්‍රේක්ෂක පිරිසට. මේකයි ප්‍රශ්නේ දන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. දෙලොව පිරිහීමට මුල් වූ කරුණු දක්වලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කළා. දෙලොව පිරිහීමට මුල් වූ කරුණු දක්වලා. මේ සූත්‍රය මොකක්ද? නම කියලා උත්තරේ. දිනේෂ් පෙරතුංග රාජකීය විද්‍යාලයේ පරාභව සූත්‍රය. ඔව් පරාභව සූත්‍රය. පරාභව සූත්‍රේ නිවැරදි උත්තර. ඔව් මෙන්න අවසාන වටේ ප්‍රතිඵල. රාජකීය විදුහල ලකුණු 110යි. විශාඛා විදුහල ලකුණු 115යි. මේ අනුව දැනුම සෙවුම තරඟයේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන තරඟයෙන් වැඩි ලකුණු 5ක් ලබාගෙන විශාඛා විදුහල කොළඹ දිස්ත්‍රික්කයේ අවසාන තරඟ වටේට සහභාගී වීමට සුදුසුකම් ලබනවා. මෙම දැනුම සෙවුම තරඟයට සහභාගී වූ කණ්ඩායම් දෙකටත් සහභාගී වූ ඔබ සැමටත් සහාය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමින් අද වැඩසටහන මෙතනින් නිමවට පත් වෙනවා. ඔබ සැමට ආයුබෝවන්.